මොකද්ද මේ කතරගම ගෝතමීගම සිද්ධිය? විදුහල්පතිවරයා බාල වයස්කාර පිරිමිලා ලිංගික අපයෝජනය පිරිමි ළමුන්ම විතරමයි. ළමයින්ට කියලා ලියුම් ලියා ගන්න බොහොම අසභ්‍ය වචන. කාට ඇඩ්‍රස් කළාද? මේ දේ කරන්න ආසයි අර දේ කරන්න ලොකු දේවල් දකින්න ආසයි. සයිකෝ කාර්යයක් මට පේන්නේ. ළමයිට පේන්න සිප් එක විවෘත කරගෙන ඉන්න. ළමයි පස් දෙනා එකට නේ. ළමයිට කියනවා මේක කිව්වොත් ඔබගේ අම්මවයි තාත්තම හිරේ දාන්න. පෙන්වීම ප්‍රමාණද කරන පිටිපස්ස හරවලා මේසයට ඔබලා ළමයාව අදෝ මාර්ගයට ලිංගික අපයෝජනය. ඒ කියන්නේ තම ඔෆිස් එකේම. ඒ මේසෙම මුණින් අතර නිදි කරවලා එතන අපයෝජනය කරනවා. එකම ළමයි පස් දෙනා. දැන් ඉදිරිපත් දැන් තව දෙන්නෙක්ගේ තොරතුරු අපිට ළමයි කෑ ගහනකොට කට මිරිකගෙන ළමයි කියන හුස්ම ගන්න බැරුව අත් දෙක බැඳලා ප්‍රයෝජනය කරන බෑ කිව්වම 10 පාරක් විතර මට ගැහුවා කියපු ළමෙක්. දැන් මේක ලීක් වෙන්නේ කොතනින්ද? එක ළමයෙක්ගේ ලියුමක් ලියා ගන්න. අර වගේම ලියුමක්. ළමයා පන්ති භාර ගුරුවරයාට මේක දැනුම්. නියෝජ්‍ය විදුහල්පතිවරයා මොකද කළා තියෙන්නේ? මේක දැනුම් දීලා තියෙනවා විදුහල්පතිවරයාට. නිලවේර සර් හම්බෙන්නේ නැහැ. ඒ සර් මොන හරි කරපු දෙයක් ඔයා කොහේ හරි කිව්වා නම් ඒක මොකක්ද ඇත්තද කියලා. කියලා තියෙනවා නෑ සර් මම විහිළුවක් කිව්වේ කියලා ළමයා එතනින් මග ඇරලා ගිහිල්ලා. තාම ඉස්කෝලේ ගේට්ටුවෙන් 4 මායිමෙන් මේක එළියට ගියේ නැහැ. මේක කතරගම පොලිසියට දෙන්න එපා. කතා කරන කෙනාද කියන්නේ? තවත් දරුවෙක් ඉදිරිපත් වෙනවා එතනදී ස්වේච්ඡාවෙන්. මටත් උනා කියලා. එතනදී නියෝජ්‍ය විදුහල්පතිවරයා ඒ දරුවව අතෙන් අල්ලගෙන ඔයා යන්න ඕනේ නැහැ. නිලවේර සර් තමයි මේක බ්ලොක් කරන්න ඕනේ. නියෝජ්‍ය විදුහල්පතිවරයාව පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමක් කව වෙනතුරු වෙලා අපයෝජකයා විතරක් නෙවෙයිනේ අපයෝජයට උදව් කරන සියලු දෙනා අත්අඩංගුවට ගැනීමක් සිදු වෙන්න බෑ. උස්ස මහරාම අධිකරණයේ නීතිඥවරු 12 දෙනෙක් මේ විදුහල්පතිවරයා වෙනුවෙන් ලොකු සටනක් කරා. දැන් දරුවෝ පස් දෙනා කොහෙද? ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් ගෙවලා තිබුණු නීතිඥවරු ඉදිරිපත් වෙලා නැහැ. අර මනුස්සයා සදාකාලිකව හිරේ තියන්නේ. ඔවුන් රජයේ සේවයේ ඉන්න බෑ. දැන් ඉතින් උන් රස්සාවන්නේ දැන් නැහැ නේ. මීට කලින් ඕන තරම් එහෙම අපයෝජන කරපු විදුහල්පතිවරු රස්සාවේ හිටියා ජමුදේල.